අයිබෝවන් රටේම ලුණු හිඟයක් පවතින වෙලාවක අපි දැක්කා මේ සමාජ මාධ්‍යවල NPP හිතවාදී එහෙම නැත්නම් JVP හිතවාදී ආණ්ඩුවට හිතවාදී දානවා මේ දැන් ලුණු මතක් වෙලා තියෙන්නේ ඇයි බිත්තර අමතක වුණාද කියලා. බිත්තර දැන් මිනිස්සුන්ට බිත්තර කන්න අමතක වෙලාද ඇයි ලුණු විතරද කන්නේ කියලා. මෙතනින් ඔහුන් බලන්න කොච්චර මේ බාල ගණේ තර්කයක්ද ගේන්නේ කියලා. දැන් ඔවුන් කියන විදිහට දැන් බිත්තර ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ඔයගොල්ලෝ කටපියන් ඉන්න වගේ ලුණු එක දැන් ඒ කරන්න එපා. ඔයගොල්ලෝ ඉස්සර බිත්තරට කෑ ගැහුවා. දැන් බිත්තර තියෙනවා. දැන් ලුණු එකට කටපියාගෙන ඉන්න. එහෙම තමයි කියලා වගේ. ඇයි දැන් බිත්තර ගැන කතා කරන්නේ නැත්තේ කියලා. මේක කොච්චර ප්‍රාථමික දැන් මේ වගේ තර්ක වලින්ම පේනවා මේ ඇයි මේ මිනිස්සු NPP වගේ පක්ෂකට ඡන්ද දුන්නේයි කියන එකත් හොඳටම පැහැදිලි. මේ වගේ තර්ක ඔය වගේ මානසික මට්ටම් තියන අය තමයි බොරුවට කොළඹ ගම්පහ පැතිවලත් ඔය NPP එකට දුන්නේ නිකම් පොතෙන් උගත් කියලා බොරුවට ආව කිසිම උගත් වුණාට තාර්කික බුද්ධියක් නැති මිනිස්සු තමයි ඔය NPP එකට ඡන්ද දුන්නේ බහුතරය. මොකද ඕනම රජයක මිනිස්සු බිත්තර ගණන් කාලෙට හෝ බිත්තර අඩු කාලෙට පොල් ගණන් කාලට හෝ පොල් අඩු කාලෙකට ඒව ගැන කතා කරන්නේ ඒක ඇවිල්ලා ආණ්ඩුවේ වගකීම. මේ 76 වසරකදී ඔය පහුගිය ගෝඨාභයගේ කාලෙත් ඔය සිරිමාවගේ කාලෙත් ඇරෙන්න එහෙම අගහිකකම් තිබුණේ නැහැ මිනිස්සුන්ට. කොළ පාට ආණ්ඩු තියෙද්දි කවදද අගහිකකම් තිබ්බේ? දේවල් වලදී. ඒකයි මිනිස්සු කියන්නේ ඒවා රජයෙන් සාමාන්‍යයෙන් බිත්තරද පොල්ද හාල්ද රජයෙන් සපයන්න ඕනේ. හරියට සපයනකොට මිනිස්සු ගැන කතා කරන්න ඒක අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නෙවෙයි. මේ දැන් වෙළඳ පොලේ මේ බිත්තර තියෙනවා, වෙළඳ පොලේ මේ හාල් තියෙනවා, කිරිපිටි තියෙනවා. ඒක අමුතුවෙන් වර්ණනා කර යුතු දෙයක් නෙවෙයි. ඒක රජේ සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක වුණත් මිනිස්සුන්ට තිය යුතු දේවල්. එදිනෙදා පාරිභෝගික භාණ්ඩ අඩුවක් නැතුව ඒ වගේම අධික මිලක් නැතුව දෙන්න ඒ රජයන් ක්‍රියාත්මක කරන්න ඕන. උත්සව කාලයක් වෙනවා නම් ඒකට ඉස්සෙල්ලා ඒ විදියට අන්තිම මොහොත දැන් මේ ලුණු ප්‍රශ්නේදී ලුණු ඉවර වෙනකන් ඉන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා ඒ අවශ්‍ය දේවල් ගන්න ඕනේ. අන්තිම මොහොතේ තමයි දැන් මේ ලුණු ප්‍රශ්නේදීත් අර හාල් ප්‍රශ්නේදීත් ඒවා අඩු වුණාම තමයි මේගොල්ලෝ පිළියම් යොදවන්නේ. දැන් මිනිස්සු මේ බිත්තර ගැන කතා කරන්නේ නැත්තේ දැන් බිත්තර හරි මේ අවශ්‍ය තරමට තියෙනවා. උත්සව කාලවලුත් ඉවරයි. ඉතින් බිස්තර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ගැන වර්ණනා කරන්න දෙයක් නෙවෙයි. දැන් බලන්න මේ අලුත්ම ප්‍රවෘත්තිය වාහනවල නම්බර තහඩු නම්බර් ප්ලේට්ස්. දැන් ඒව නැතුව දැන් මේ ටික කලක් යනකම් අලුතෙන් නම්බර තහඩු දෙන්න බෑ කියලා. මෙච්චර දැන් අපි දැක්කා දැන් ආණ්ඩුව තමයි තීරණයක් ගත්තේ දැන් මාස ගානකට ඉස්සෙල්ලා අලුතෙන් වාහන ගෙන්නන්න දෙනවා කියලා. ඒ තීරණය ගද්දිම ඊට අවශ්‍ය වෙන අනිත් දේවල් ගැන හිතලා බලන්න ඕනේ නැද්ද? දැන් මේ ප්‍රශ්නේ වුණාට පස්සේ නේ දැන් මේ ඔක්කොම මූණ දීලා තියෙන්නේ. දැන් අලුතෙන් වාහන ගෙන්නනවා හරි ඊට පස්සේ එන ප්‍රශ්න තමයි දැන් මේවට අවශ්‍ය මේ අංක තහඩු එතකොට ඒ අනිත් පරීක්ෂණ කරන්න දේවල් මතකන අර වැට් එකක් අර මේ මොනාටද මේ වදින ඒකටත් කල් ගියානේ ඔය මේ වාහන ආනයනය කරන්න දුන්නයින් පස්සේ අර මේ බද්දක් ගහන්නේ වාහනේ නිෂ්පාදන වර්ෂයටද ඔන්න ඔහොම එකක් කියලා එතනත් ප්‍රශ්නයක් තියලා කල් ගියා. ඒ වගේ ඔහේ තීරණ ගන්නවා එක පැත්තක් විතරයි බලන්නේ. අනිත් දේවල් කොහොමද වෙන්නේ කියන එක හරියට බලන්නේ නැහැ. අනිත් එක දැන් ඔය ලුණු ප්‍රශ්නෙත් හඳුන් හෙත්ති ඇවිල්ලා කිව්වා ලුණු හරි කියලා මිනිස්සු මේ ආණ්ඩුව හිතුවා කැබිනට් මණ්ඩලය හිතුවා හරි දැන් එහෙනම් මොළු රටටම නේ ඔව් කිව්වා අපනයනය කරන්නත් පුළුවන් කියලා. අපනයනය කරන්නත් පුළුවන් කිව්වා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? රටේ ලුණු නැහැ. දැන් ගෙන්නන්න හදනවා දැනුයි මේ පහුගිය දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි කැබිනට් අනුමැතිය ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔක්කොම උනාට පස්සේ දැන් බලන්න කොච්චර ප්‍රාථමික ගණේ දේවල්ද. ඒ කියන්නේ හරි මේ මිනිස්සුන් කියන එක මේගොල්ලොන්ට රටක් තියා නගර සභාවක් තියා තේ කඩයක්වත් පාලනය කරලා පුරුදු නැහැ මේ අංක තහඩු ප්‍රශ්නෙන් හොඳටම පේනවා. ඒවට වාහන මේ ආනයනය කරද්දී
ඒ එක්කම එන අනිත් දේවල් බලලා නැහැ කිසි දෙයක්. දැන් ඔවුන්ගේ පාක්ෂිකයන් කියනවා අපිට මේ දැන් ඕගොල්ලෝ කටපියන් ඉන්න ලුණු කමක් නැහැ. ඒක කොහොම හරි පොඩ්ඩක් ඉවසලා ඉන්න. දැන් බිත්තර තියෙනවනේ බිත්තර කන්න කියලා. ඇත්තටම මේ සමහර මිනිස්සු නම් ඉන්නවා අපි කොච්චර අවබෝධ කරලා දුන්නත් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ තනිකර බොරු කියලා කරන්න බැරි දේවල් කිව්වේ. දැන් තේරෙනවා කියපු එකක්වත් කරගන්න බෑ. ඒවා එච්චර කියලත් තාමත් මොවුන් කෙරෙහි විශ්වාසය තියෙනවා කියන්නේ සම්පූර්ණයෙන් ඒ කියන්නේ අමුතුම මානසිකත්වයක ඉන්නේ. අමුතුම මානසිකත්වයෙන් දැන් මම දැක්කා අර විමල් රත්නායක කියලා තියෙනවා මේ රියදුරන් නින්ද යන ඒක ගැන මේ AI තාක්ෂණය CCTV GPS යොදලා මේ ඒකට දැන් ඔය අඩතුරු වළක්වන්න යනවා කියලා. ඒවා කරන්න ඉස්සල්ලා තව කොච්චර දේවල් ස්ටීරින් පවර් ස්ටීරින් එකට ස්ටීරින් ඔයිල් දාලා පවර් ස්ටීරින් ඔයිල් දාලා හරියට චෙක් කරගන්න බැරි තැනක මොන AIද? අනික මේ මම තොරතුරු තාක්ෂණය පිළිබඳ කෙනෙක් වශයෙන් මම දන්නවා එහෙම AI සිස්ටම් එකක් හරියට දාන්න අධික වියදමක් යනවා. අපේ CTV බස් වලට ඒ වගේ දෙයක් කරන්න තාක්ෂණයක් නැහැ. මේ යටින් වතුර ගහනවා. මේ යනකොට පොඩි වැස්සට වතුර එනවා. මොන AIද? ෆේෂල් රෙකග්නිෂන් කරන්න ඔය AI කියලා මෙයා මේ කියන්නේ ඇත්තටම හැම දෙයකටම මේ AI වචනේ දානවනේ. මේ ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම් එකක් මෙයා මේ කියන්නේ. ඕකට AI ඕනේ නැහැ. ඔය ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම්ස්. ඒ කියන්නේ මූණේ ඉරියව්ව මූණෙන් දැනගන්න මේ කවුද පුද්ගලයා, මොහු hina වෙලාද ඉන්නේ, ඔහුගේ වයස, මොහුට නිදිමත ගතියක් එනවද? ඒකට මේ කෘත්‍රිම බුද්ධියක් ඕනේ නැහැ. ඒක සාමාන්‍ය නිකන් සිස්ටම් එකක වුණත් ඒක කරන්න පුළුවන්. ඕවා අපි අවුරුදු ගානකට ඉස්සෙල්ලා කරපු දේවල්. AI එන්නේ ඉස්සෙල්ලා. ඕවට අනික AI වලින් කරනවා නම් ඕක අධික මේ එකට කියනවා කම්පියුට් පවර් එකක් කියලා. කියන්නේ මේ ඒ තොරතුරු ඒ තියෙන දත්ත අරගෙන ඒවා පරිගණකය හරහා මේ විශ්ලේෂණය කරන්න ඕනේ. ඒවට මේ බස් එකක ඒක කරන්න බෑ. එතකොට වෙනම තැනක මධ්‍යම තැනකට ඔය තියෙන තොරතුරු යනවනම් ඒවා යන්න ඕනේ ඒ කියන්නේ යම්කිසි ඉන්ටර්නෙට් හරහා කනෙක්ෂන් එකක් හරහා යන්න ඕනේ. එතකොට මේ බස් යනකොට මේ ඒ තොරතුරු කොහොමද ඒ තැනට යන්නේ? එතකොට හැම තැනම ලංකාවේ ඒ සිග්නල් මේ අවශ්‍ය මේ සංනිවේදන පහසුකම් තියෙනවද? එතකොට ඒකට යන වියදම මේ තාම හරියට වතුර බස් එකක් ඇතුළට ජනෙල්ලෙන් වතුර ගලවන එක නවත්තන්න බැරි කට්ටිය මේ AI දාන්න කතා කරනවා. AI දාන්න ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ අදියර 10ක් විතර තව ඉදිරියට යන්න ඕනේ යටිතල පහසුකම් දියුණු කරගෙන. බොරුවට අර මිනිස්සුන් රවට්ටන්න ඔය ඡන්ද දීපු මිනිස්සුන් නම් රැවටෙනවට. මොකද වුණුත් ඔය හිතන්නේ බලන්නේ නැතුව කරනවනේ. AI කියලා වචනේ දැම්මම හැම එකටම හිතන්නේ හරි ප්‍රශ්නේ හරි කියලා. තනිකරම වෙන්නේ නැති වැඩ. බොරුවට දාලා ඒවට අධික වියදමක් යනවා. ඒ වගේම මේ ඒක ගන්න දත්ත ඔහුගේ ගන්න දත්ත ඒක sannivedanaya කරන්න ඕනේ මධ්‍යගත ස්ථානයකට. ඊට පස්සේ එතන තමයි ඒ AI සිස්ටම් එක දුවන්නේ. ඊට පස්සේ තමයි තොරතුරු මොකද බස්වල වෙන වෙනම දාන්න ගියොත් එහෙම මේ පද්ධති ඒක ඔක්කොටම වඩා වැඩි වියදමක්. ඒ පද්ධතියට අවශ්‍ය කොහොමද මොකද ඒවා ඉතාමත්ම කාර්යක්ෂම විදියට අධික වේගයෙන් දුවන මේවා. එතකොට ඒවට අවශ්‍ය මේ විදුලිය, ඒවට අවශ්‍ය sannivedana පහසුකම්. එතකොට ඒවා මේ ඇනලයිස් කරන්න තොරතුරු බලලා ඒ අවශ්‍ය මේ තීරණ ගන්න ඒ අවශ්‍ය පද්ධති දුවන්න කම්පියුටර් පරිගණක තියෙන්න ඕනේ. ඒවා හිතන්නේ බලන්නේ නැතුව නිකම් මිනිස්සුන්ව රවට්ටන්න දානවා. ලෝකේ අනිත් රටවල් වල මම දන්නවා සාමාන්‍යයෙන් අඩු ගානේ ඩුබායි වලවත් ওই වගේ දෙයක් නැහැ. ඩුබායි වලවත් නැහැ. උන්ගේ තියෙන්නේ මේ රියදුරා යන විදිය නවත්තන තැන GPS හරහා ගන්න. නැත්තම් මේ AI පද්ධති හරහා වෙන දෙයක් නැහැ. සමහර රටවල් වල තියෙනවා කන්සෙප්ට් වශයෙන්. ඒ කියන්නේ අත්හදා බැලීමක් වශයෙන් කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ එක බස් රථයක් දෙකක් උපයෝගී කරන් අත්හදා බැලීම් කරපුවා තියෙනවා. සමහර රටවල් වල ඇති ඔවුන් ඒ තොරතුරු තාක්ෂණය අතින් එතකොට මේ නෙට්වර්ක් එක ඒ කියන්නේ සංවිනිවිදන පද්ධතිය හොඳට තියෙන හොඳ AC කරපු හොඳ බස් වල ඒ වගේ මේවා දාලා කරනේව ඇති.
නමුත් අපිට ඒව කරන එක වෙන්න ඕන දේවල් නමුත් ඒක තව සෑහෙන් ඉදිරියට තියෙන දෙයක්. ඊට ඉස්සෙල්ලා ඔය අනතුරු නවත්තන්න ඔය AI එනකන් ගියොත් එහෙම තව අවුරුදු 10කට ඔය අනතුරු නවත්තන්න වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඔය අනතුරු නවත්ත ගන්න මීට වැඩිය බොහොම ලේසි ක්‍රම තියෙනවා. මම දන්නා මේ මිනිස්සු රවට්ටගෙන ඉදිරියට යනවා. හැම එකටම මේ AI වචනේ දාලා. ඔන්න ඔය ටික තමයි මට අද කියන්න ඕන උනේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.